මුලින්ම නොමිලේ පාවිච්චි කරපු බ්‍රෑන්ඩ්ස් කීයක් ඔයා පස්සේ පර්චේස් කරලා තියෙනවද? මතක් කරලා බලන්න වාගේ ඔන්ලයින් පර්චේසින් ගැන, සොෆ්ට්වෙයාර්ස් ගැන එහෙම නේද? මේක මානසික මූලධර්මයක්. මේකට අපි කියන්නේ reciprocity principle කියලා. මේකට අපි කියන්නේ reciprocity principle. මොකද්ද මේ reciprocity principle කියලා කියන්නේ? ඒ කියන්නේ ඔබ මොනවාම හරි දෙයක් නොමිලේ ලැබිලා ඒක භාවිතා කරෝතින් ඔබේ යටිහිත ඔබට පොළඹවනවා ඒ අයගෙන් නැවත ඒක පර්චේස් කරන්න කියලා. මේ බලපෑම 70%කටත් වඩා වැඩි. ඒ කියන්නේ ඔයා මේ නොමිලේ ප්‍රොඩක්ට් එක යූස් කරාට පස්සේ ඔයා ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඉමෝෂනලි හරි අමුතු විදියට කනෙක් වෙනවා. මේ කනෙක්ෂන් එක හින්දා, මේ සංවේදී බැඳියාව හින්දා, මේ ලබදියාව හින්දා පාරිභෝගිකයන් නිරායාසයෙන් පෙළඹෙනවා ඔයාගේ ප්‍රොඩක්ට් එක ආයෙත් පර්චේස් කරන්න. ඒක හින්දා මේක හරි අමුතු, හරි ලස්සන බ්‍රෑන්ඩ් මැජික් එකක්. මේ වැඩේ ඔයාට ඔයාගේ බ්‍රෑන්ඩ් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා ටීචින් කරන කෙනෙක් නම්, කෝචින් කරන කෙනෙක් නම් දෙයක් මුලින් නොමිලේ දෙන්න. ඊට පස්සේ ඔබ සහ ඔබේ පාරිභෝගිකය අතරේ හරි ආකර්ශනීය, ආදරණීය බැඳීමක්, ඉමෝෂනල් බොන්ඩ් එකක් හැදෙයි. ඊට පස්සේ ඔබට පාරිභෝගිකයට ඔබේ බ්‍රෑන්ඩ් එක හරිම ලේසියෙන් විකුණන්න පුළුවන්. මතකයිනේ මේකත් තවත් එක ලස්සන බ්‍රෑන්ඩ් මැජික් එකක්. මේකත් සයිකොලොජිකල් ඉෆෙක්ට් එකක්. පාවිච්චි කරන්න වගේ බ්‍රෑන්ඩ් එකටත් මේ වැඩේ.